මේ වීඩියෝ එක දකින්න ඔයා ෆේස් එකට මොන බ්ලීචින් ක්‍රීම් එක ගාලා මූණ නම් සුදු කරගෙන හිටියත් ඔයාගේ බෙල්ලෙන් පල්ලෙහා කොටස අතපය ඇඟිලි පුරුක් අන්රාම්ස් දණහිස වැලමිට සම කියන්නේ බෙල්ලෙන් පල්ලෙහා සර්වාංගම කොටස ඔයාගේ කළුයි නා මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ ෆේස් ක්‍රීම් එක ගැන I think කවර කතාවද පාවිච්චි කරන අය දන්නවා. ඔයාලා බ්ලීචින් ක්‍රීම් ගාලා ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ඔයාගේ ස්කින් එක අන්ಈවන් නැහැ ඇසරේ කටවටේ කළු වෙලා වගේ තියෙනවා නම් දණිස් කළු මේ කටවටේ කළු වෙලා තියෙනවා නම් කන කළු වෙලා තියෙනවා බෙල්ල කළු වෙලා තියෙනවා නේ හැම දෙයකටම අපේ ෆේස් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන් වගේම අපේ බොඩි ක්‍රීම් එක හරහා ෆාස්ට් වයින් ඉන් VIP කියන රේන්ජස් එකකින් කැමති ක්‍රීම් එකක් පාවිච්චි කරගෙන ඔයාගේ අෆෝඩ් කරන්න පුළුවන් විදිහට ඔයාලට කැමති ක්‍රීම් එකක් අරගෙන ඔයාලගේ බොඩි එකට පාවිච්චි කරලා ඔයාලට පුළුවන් බොඩි එකේ කලර් එකත් ඉතාමත්ම ඉක්මනින්ම කලර් අප් කරගන්න. විශේෂයෙන්ම මොන ක්‍රීම් ගෑවත් මූණට මම කලින් කිව්වා වගේ සුදු වුණත් අපේ ඇඟ නම් සුදු වෙන්නේ. අනික ඔයාලා දන්න වයිට්නින් බොඩි ක්‍රීම් ගෑවොත් එහෙම ඒවැ සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට අනිවාර්යයෙන්ම ස්ට්‍රෙච් මාක් කියන දේවල් ඇති වෙනවා. ඔයාලට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපේ ක්‍රීම් ගාලා කවදාවත් ස්ට්‍රෙච් මාක් එකක්වත් ඇති වෙන්නේ නැහැ. මූණට සමාන ඇඟට එකම පාටක් ගන්න පුළුවන්. අපි හැමෝටම පර්ෆෙක්ට් ස්කින් එකක් නෑඩිය. අපේ අත සුදු වුණාට සමහර වෙලාවට අපේ ඇඟිලි පුරුක් මේවා රින්කල්ස් තියෙන හින්දා මේ නැමෙන තැන් රින්කල්ස් තියෙන හින්දා පොඩක් කළු වෙන්න පුළුවන්. ඉතින් හැමදේම කියන්නේ හැමතිස්සෙම 100%ක්ම හැමදේම බලාපොරොත්තු වෙන්න යන්න එපා. මොකද මේ ලෝකේ 100%ක් පර්ෆෙක්ට් ස්කින් තියෙන අය මම හැමතිස්සෙම කියනවා වගේ නැහැ. එහෙම ඉන්නේ පිනට 100-3 දෙනෙක් තමයි සර්වාංගෙම එකම පාට. දැන් ඔයාලා ගන්න ඔයාලා දන්න අපේ ඉස්සරහ පැත්ත සුදුම සුදුයි. අපේ හැබැයි පිටිපස්ස බෙල්ලෙන් පල්ලෙහා කොටස පිටිපැත්ත ඉස්සරහට සාපේක්ෂව පාට අඩුයි. අපි හැදිලා තියෙන සහ දෙවියන් වහන්සේ අපිව නිර්මාණය කරලා තියෙන විදිහ ඒක අපිට වෙනස් කරන්න බෑ. ගොඩක් අයගේ ඒ ප්‍රශ්න තියෙන. ඉතින් මං කියන්නේ බහුතරයකට ඒ ප්‍රශ්න තියෙනවා. අර ඒ ප්‍රශ්නෙට ඔයාලගේ පිටපැත්තෙන් නම් පොඩක් කළුවට තියෙනවනේ. ඒ වගේම බොඩි ඇක්නික්ස් තියෙනවනේ. ගෙඩි එනවා නම් ඇඟ එහෙම ගෙඩි එනවා නම් ඔයාලට ඇලර්ජික්ස් තියෙනවා නම් ඕනම ඇලර්ජික් තියෙන ස්කින් එකකට පවා අපේ මේ රේන්ජස් දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන බොඩි කලර් එකක් එන්න අපිට තියෙනවා. ඔයාලට පේනවා අපේ ක්‍රීම්. දැන් මේවා TikTok ඉෆෙක්ට් නෙමෙයි. පෙළක මේ ගහ දිහා හොඳට බලන්නකො TikTok ඉෆෙක්ට් එකක් දැම්මම මේ ගහ ඔයාලට පේන්නේ අමුතු පාටකට. මේ ඇවිල්ලා නැචරල් කලර් එක. මේ ඇවිල්ලා අපේ නැචරල් පාට නැචරල් විදිහට තමයි මම මගේ වීඩියෝ එකක් පාව ඔයගලන්ට එක ෂෙයා කරන්නේ. කිසිම ඉෆෙක්ට් එකක් දාන්න නැති විදිහට මට ඕන මේ එඩිට් කරලා ඉෆෙක්ට් කරලා පාට වෙනස් කරලා ගන්න පුළුවන්. එහෙම දැම්මත් මේ පෙලක් මෝඩ මිනිස්සු ඉන්නේ ඉෆෙක්ට් එකක් කියලා දැනත් මිනිස්සු ක්‍රීම් මිනිස්සුන්ගෙන් ගන්නවා. ඉතින් ඒ වෙයිති ඕගොල්ලන්ගේ කරුමේ තමයි ඒවට මට කරන්න දෙයක් නැහැ. අපේ ප්‍රොඩක්ට්ස් ගැන සම්පූර්ණ වගකීම අපි දරනවා. ඉතින් ඔයාලට බොඩි ක්‍රීම් එක මේක නයිට් බොඩි ක්‍රීම් එකක් නයිට් ටයිම් එකේ තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වගේම අපේ රේන්ජ් එකට අලුතෙන්ම අපේ ස්ක්‍රබ් එක ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා කොලජන් ස්ක්‍රබ් එකක්. මේකත් එක බොඩි ක්‍රීම් එක පාවිච්චි කරද්දී ඩබල් ට්‍රිපල් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් වගේම ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් එවලෙන් බලා ගන්න පුළුවන් අපේ මේ කොලජන් ස්ක්‍රබ් එකෙන් මේක ෆේස් ඇන්ඩ් බොඩි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැති විදිහට ස්කින් එක හීරෙන්නේ නැති විදිහට මම මේක ගාලා පෙන්නන්නම්. ස්කින් එක හීරෙන්නේ නැති විදිහට ඔයාලට ස්කින් එක ක්ලීන් කරගන්නවා වගේම ස්කින් එකට හොඳ කොලජන් සත්කාරයක් අපේ බොඩි ස්ක්‍රබ් එකකින් බලා මේ ස්ක්‍රබ් බොඩි ස්ක්‍රබ් එක තුලින් ඔයාලට මේ බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ ස්ක්‍රබ් එක මේක අර චූටි මේ අර ඩස්ට් එකක් තියෙන කොෆි ඩස්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. මේකෙන් හොඳට ඔයාලගේ ස්ක්‍රබ් කරගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ෆේස් එකට වගේම බොඩි එකට. ඉතින් මේක ගාලා ගාපු ගමම හොදලා යවන්න එපා. අනිවාර්යයෙන්ම විනාඩි 10ක් තියන්න මොන එකට හේතුව මේකේ කොලජන් කියන ඉන්ග්‍රීඩියන්ට් එක තියෙනවා. කොලජන් කියන ඉන්ග්‍රීඩියන්ට් එක ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනකන් තියන්න. ඇබ්සෝබ් වෙනකන් තියලා තමයි හොඳට ෆේස් එකේ කියන සර්කියුලර් මූවමන්ට් එකේ වගේ නෑ අත බෙල්ලෙන් පල්ලේ අතපය කොටස් වල හොඳට අතුල්ලලා තද කරලා ඇතුළට කමන්නේ. මොකද අපි කුණු දූවිලි අපේ හොඳට යවා ගන්න හොඳට තද කරලා අතුල්ලන තරමට හොඳයි. මේක හොඳට ඇබ්සෝබ් වෙනවා. මේ දැන් මේක පේන්නේවත් නැහැ නේ ඔයාලට. ස්ක්‍රබ් එකක් ගාවම නිකන් මැටි ගන්නවා වගේ නේ. අපේ ස්ක්‍රබ් එක ඒ වගේ නෑ. ඉතින් මේක හොඳට ඊට පස්සේ හොඳට වොෂ් කරලා යවන්න තියෙන. වොෂ් කරලා යවපු ගමම ආඩි ඉන්ස්ටන්ට් ලුක් එකක් වගේ ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් එවලෙන් බලා ගන්න පුළුවන්. මොන ක්‍රීම් ගෑවත් ස්කින් එකේ කලර් එක එන්හාන්ස් වෙන්නේ නැති ඔයාලා අනිවාර්යයෙන්ම ග්ලෝ ස්කින් try කරලා බලන්න. මම හිතනවා ඔයාලා එකපාරක් අපේ ක්‍රීම් එකක් ගත්තොත් එහෙම ආයෙදි මැරෙනකම ඔයාලට වෙන ක්‍රීම් එකක් ඕනේ නැහැ. අපේ ක්‍රීම් එක තුළ වගේ ස්කින් එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම අයින් වෙලා යනවා. විශේෂයෙන්ම ඇඟිලි පුරුක් එහෙම කළු වෙලා තියෙන ඒකට අපේ ඩාර්ක් ස්පොට් රිමූව් ක්‍රීම් එක තියෙන ඒකම ගැන මම පස්සේ කියන්නම්. ඉතින් හරියට අපි කියන විදිහට පාවිච්චි කරලා සුපිරිම රිසල්ට්ස් තියෙනවා.